මම අර ඉස්සෙල්ලාලට ෆාම් එක පෙන්නුවනේ මාළුන්ට. මේ තමයි මාළුන්ට ඒ කෑම හදන මැෂින් එක. මේකට මෙහි කියන්නේ චොපාකි කියලා. මෙන්න මේ මැෂින් එකේ තමයි කෑම හදන්නේ. මම පෙන්නන්න කෑම තියෙන්නේ කොහොමද කියලා. මේක තමයි ෆ්‍රිජ් එක. මේක ඇතුලේ තමයි එයාලට හදන කෑම දාලා තියෙන්නේ. මේ තියෙන අර පැටවුන්ට හදපු කෑම. මේ සයිස් එක පොඩි ඉඳලා පොඩි සයිස් එකට තමයි හදලා තියෙන්නේ. මේ තමයි ලොකු කෑම. අර ලොකු මාළුන්ට කන කෑම. කෑම හදද්දී අර මැෂින් එකට දාලා අඹරන කැට ඒත් මාළුම තමයි. ඒ මාළුම තමයි. ඒව අඹරන තමයි අර විදියට පොඩි කරන්නේ. කෑම හදන්නේ අද ඒක. කියන්නේ සෙන්සුරාදට ඉරිදටත් එක්ක කෑම හදනවා. ඒකට ගොඩක් කට්ටිය නිවාඩු හින්දා ෆාම් එකේ වැඩ කරන භාගේ තමයි නිවාඩු. භාගයක් වැඩ භාගයක් නිවාඩු. ඒක හින්දා අද කෑම හදන්නේ අද හදපු කෑම අවසර දාන්න තමයි වෙන්නේ. මේ තමයි ෆාම් එකෙන් එළිය. මේ අපේ ෆාම් එක නෙමෙයි. මේකත් අපේ ෆාම් එක නෙමෙයි. මේ ෆාම් දෙකක්. මං කියවනේ මෙහි ගොඩාක් ෆාම් තියෙනවා. එකක් අල්ලලා වගේ ෆාම් තියෙනවා. ඒ තරම් මෙහි මාළු බිස්නස් එක හොඳයි. මේ මාළු ඇති කරන්න ගොඩක් පිට රටවල් වලට මෙහි තියෙනවනේ පොඩි සිත්තම් වලට. මම දැන් යන්නේ අපේ ෆාම් එකක් තියෙන තව එකක්. ඒක පොඩ්ඩක් අපේ ෆාම් එකට මෙහෙන් තියෙන්නේ. මේ දවස්වල ඒක වහලා තියෙන්නේ. වහලා කියන්නේ ඒක මාළු ටික ඔක්කොම විකුණලා ටැංක් හිස් කරලා තියෙන්නේ. මම පෙන්නන්න ඒකට ගිහිල්ලා. ඔය ඉතින් මේකත් අපේ ෆාම් එකක්ම තමයි. අපේ අයිතිකාරයට හොඳයි මේකත් තියෙනවා. අපේ අයිතිකාරයට ෆාම් 3ක් තියෙනවා. මේ අනිත් එක. මේ හැම ටැංකියක්ම හිස් කරලා තියෙන්නේ. අර අපි මං කලින් පෙන්නුව මාළු ටැංකිය වලට වඩා මේක විශාලයි වගේම මේකේ තියෙන වල ටැංකිය. අර මං ඉස්සෙල්ලා පෙන්නුව එකේ තියෙන්නේ ගොඩ ටැංකිය. කියන්නේ ගොඩ ටැංකිය වල ටැංකිය කියලා අපි කියන්නේ. අර කියන්නේ අපි යන පොළොව මට්ටමේ ඉඳලා උඩට බැම්ම බැඳලා නම් ඒක ගොඩ ටැංකිය. දැන් මම ඉස්සෙල්ලා පෙන්නුවේ එකේ එහෙම ඇතින්ද. මේකේ තියෙන්නේ පොළොව හාරලා අපේ ස්විමින් pool හාරන්නේ. ඒ විදිහට මේකේ තියෙන වල ටැංකිය. මේ අපි ඉන්නේ දැන් මේ මං ඉන්නේ පොළොව මට්ටමේ. ඒතර මේ තියෙන්නේ හාරලා. හාරලා කියන්නේ දැන් මම කන්දක් නැග්ගින්දා මේක මම පෙන්නන්න හරියට. හරියට බැලුවොත් පාර මට්ටමම තමයි. හැබැයි ඒක ගොඩක් උස්සලා. කියන අපි උඩට ඇවිල්ලා තමයි මේක මේ පහළ ටැංකිය තියෙන්නේ. කියන අපි දැන් කෑම දාද්දී දාන්න ඕන පහළට. මේ මට්ටමේ ඉඳන් පහළට තමයි කෑම දාන්නේ විසි කරන්නේ. යාර කලින් අපේ අනිත් ෆාම් එකේ තියෙන්නේ දැන් අපේ අඩි 3මාරක් උසයිනේ. එතකොට උඩට තමයි කෑම දාන්න තියෙන්නේ. මේ හැම ටැංකියක්ම මාළු නෑද? ෆිස් කරලා තියෙන්නේ. මේ වල ටැංකිය වල වැඩ කරද්දි ටිකක් අමාරුයි. මොකද එනිමගක් නැති වුණොත් මේ වැය උඩ පහළ නගින්න ගියාම මැරිච්ච මාළු අල්ලන්න
මාළු මාරු කරද්දී උස්සන්න මේක අඩි 4.5 විතර උසයි මේක. මේ හැම ටැංක් එකකම මාළු නැහැ. මේක තමයි ලොකු මාළු දාන්නේ. දැන් මං කිව්ව අර කිලෝ 2.5 වගේ සයිස් එක අරහේ ටිකක් ලොකු වෙද්දි මෙහෙට ගේනවා. මෙහෙ ගෙනල්ලා කිලෝ 2.5 යනකම් ලොකු කරලා මෙතනින්ම විකුණනවා. අර තමයි පාර. කියන්නේ ප්‍රධාන පාර. ඔතනින් තමයි දැන් අපි මාළු විකුණද්දි මාළු විකුණන ගන්න ඉන්න ලොරිය එන්නේ ඔතනින්. මම පෙන්නන්න. තියෙන පාර. ඔතනින් ඇවිල්ලා මෙතෙන්ට ලොරිය දානවා. ඊට පස්සේ තින් මාළු ගෙනල්ලා මෙතනින් පටවන්න තියෙනවා. පන පිටේ. මේ තියන්නේ දැන් රස්නේ කාලෙට මේ වතුර පොඩ්ඩක් රස්නේ. දැන් මේ සීතල කාලේ රස්නේ කාලේ කියලා දෙකක් තියෙනවානේ. එතකොට රස්නේ කාලේට වතුර රස්නේ වුණාට පස්සේ මෙයාලට ඔක්සිජන් ටිකක් අඩු වෙනවා. ඊට පස්සේ මේ මැෂින් එක තියෙන්නේ. අර අපේ මාළු ටැංකිය වලට දාන මෝටරය මත ඒ වගේ එකක් තමයි. මේ බටේ ගහලා තියෙන්නේ ඔක්සිජන්. ඉතින් මෙන්න මේ බටේට ඔක්සිජන් දීලා මේක දානවා ඇතුළට. ඇතුළට දාලා ස්විච් එක දාලා රස්නේ කාලේට මේක දාලා තමයි තියෙන්නේ. ඒතර මාළු ටික උස්ම ගන්න ලේසි. මරණ ප්‍රමාණය අඩු වෙනවා. මාළු ෆාම් එකකින් වැඩ තියෙනවා කෑම හදන එක. මැරිච්ච මාළු අල්ලනවා. එතකොට මාළු විකුණනවා. තව මාළු ලොකු වෙනකොට මාළු මාරු කරනවා. එතකොට ලෙඩ වෙන මාළුන්ට බෙහෙත් විදිනවා. බෙහෙත් ගහනවා. බෙහෙත් විදිනවා කියන්නේ අපි තියෙන චුසාක කියලා තමයි කියන්නේ. චුසා කරනවා කියලා කියන්නේ. මේ ඉන්ජෙක්ෂන් හරි අපි ඉන්ජෙක්ෂන් කටුවකින් විදින්නේ ඒ වගේ මාළුන්ට එකින් එක අල්ලලා විදිනවා. ඉස්සරහට මම පෙන්නන්නම් කොහොමද මාළු ෆාම් එක මොන වගේ වැඩද තියෙන්නේ. වීඩියෝ කරගන්න පුළුවන් දේවල් මම පෙන්නන්නම් අනිවාර්යයෙන්. හරි එහෙනම් අපි පස්සේ හම්බ වෙමු.